රන්දික උඹ නැද්ද රන්දික ඕ මොකද සිද්ධිය මොකද බං කෑගන්නේ ඇයි මොකද සිද්ධිය මේ මාර සිද්ධිය ගියහන්කෝ බං ආන් චන්දරය හිරේ ගියහන්කෝ මාර වැඩේ උඹලා දන්නෙත් නෑ බං ඌ කරපු සිද්ධිය උඹලා ළඟින් ආශ්‍රය කරානේ අන්න අද හෙට වෙද්දි උඹලා එදියාට පොලිසියෙන් එయ్యෑ ඌ ඉරේ යන්න හරි උඹලට බඩු පත් වෙලා මචං තියෙන්නේ මං ඉතින් මනුස්සකමට උඹලට කියලා යන්න ආවේ ඕ ආයි නොකියුවයි යන්න එපා මචං ඈ උඹලා හිතන් හිටියේ ඌ හරි සුද්ධවන්තයා කියලා හරිද සිද්ධවන්තයා නෙමෙයි සුද්ධවන්තයා කියලානේ බං ඊයා බං මොනවාද බං හතර පොයටම සිල් ගත්ත නේද මොනවාද බං ඌ කරලා දිනා ගිරේ ඈ හරි උඹලටත් හරි ඉතින් මං ඉතින් මනුස්සකමට කියලා යන්න ආවේ මගේ මනුස්සකමක් තියෙනවනේ බං මොනවාද උඹලා මාව කැපුවට මං උඹලව කපන්නේ නෑ බං හරිද එහෙම හිරේ මචං කරන්න දෙයක් නෑ ඉතින් මම මනුස්සකම මගේ මනුස්සකම තියෙනවා බං උඹලා එහෙම නෑ බං උඹලා ට්‍රිප් යද්දිත් මාව කපලා ගියා නේද බං මං එහෙම කරන්නේ නෑ බං හරිද රන්දික හරිද උඹලට හරි මචං ඉතින් අද අවසෙද්දී උඹලා ඉදියටත් එහි ඉතින් මම ඉතින් මගේ මනුස්සකම තියෙනවනේ බං හරිද ඒක නිසායි මං කියලා යන්න ආවා මේ ටිපුවා කෙලින් කාරණේ කියපම් බං රෙද්ද මේ වටේ ගන්න එපා අපි අනික බං උඹලව අපි ට්‍රිප් කපලා ගියේ නෑ හරිද අපි ට්‍රිප් කපලා ගියේ නෑ අපි මචං අපි ට්‍රිප් යද්දී උඹව කපලා ගියේ මචං හරිද අපි ට්‍රිප් කපලා ගියේ නෑ මචං අපි කවදාවත් මචං ට්‍රිප් කපන්නේ හරිද මේ කෙටියෙන් විස්තරේ කියලා ඵලයන් බං යන්න වදයක් වෙන්නේ නැතුව අනික මචං ඌ හතර පොවටම සිල් ගන්න හොඳ මිනිස්සයා මචං මට මචං පොය දවසට මාළු අල්ලන්න තියෙන නිසා මම මචං මේ යන්නේ බං එහෙම මේ ඒකයි මෙතන විස්තරේ හරිද මේ ඇත්තටම මම මාළු ඇල්ලුවේ නැතත් මං වරුවක් හරි සිල් ගන්න යනවා මචං හරිද ඒ වුණාට මං හැමදාම හොඳ පිනක් කරනවා මචං පොය දවස් වලට අල්ලන මාළු ඔක්කොම පිනට දෙන්න බං අහලා පහලා ගෙවල් වලට උඹලා ඉතින් ඒව දන්නේ නැහැ මේ ඒක වැඩක් නැහැ මේ ඔය ට්‍රිප් කපලා ගියපු ඒවයි ඒ මගුල් වැඩක් නැහැ හරිද උඹ කෙටියෙන් විස්තර ගියාම වඩ මොකද්ද සිද්ධිය කියලා මේ ඒ බයිල වැඩක් නැහැ අන්න උඹලටත් තව ටිකකින් උඹලේ ගෙදරටත් එයි බඩු එතකොට ඉතින් උඹලටත් මහවුළු ගෙදර නගින්න වෙයි ඈ හරිද මෙහෙමයි මහත්තයෝ හරිද මං බං ආවේ මනුස්සකමට හරිද උඹට අහන්න ඕනේ නැත්නම් මම යන්න හරිද උඹ මට යන්න කියනවා නම් මම යනවා යකෝ හරිද උඹලට වෙද්ද කිසි කෙලෙහෙගුණයක් නැහැ බං මං මගේ තියෙන අර යාළු පිට් එකට ඔබට කියලා යන්න හරිද උඹට ඒක වැඩක් නැත්නම් මම යනවා වරෙන් හරි බං උඹ මොනාද බං උඹලට විහිළුවක්වත් තේරෙන්නේ නැනේ වරෙන් ඉඳගෙනම කතා කරමු ඉඳගෙන කතා කරන්න ඕනේ නැද්ද එන්නෝ මොනාද බං විහිළුව පිස්සුනේ වරෙන් හරි බං සෝරි ඉතින් විහිළුවක් තේරෙන්නේ නැද්ද බං වරෙන්කෝ හරි රෙද්ද මේ මට ඉඳ ගන්න ඕනේ නැහැ උඹලා ගෙදරින් හරිද මෙන්න මේකයි සිද්ධිය අන්න මේ කවුද චන්ද්‍රය හිරේ බං උඹලා ඉදියාටත් අදහවස එන කතාවක් කිව්වා ඉතින් පොලිසියෙන් මේ ඉතින් මං යාළු පිට් එකට කියලා යන්න හරිද මේ මොකක්ද දන්නවද උඹලා ඉතින් හිතන් හිටියානේ බං ඌ හතර පොයටම සිල් ගන්නවා කියලා පිස්සුද බං ඌ අර බං පොඩි උන්ට ඉස්කෝලේ ළඟ පොඩි උන්ට කුඩු බෙදලා කියලා කතාවක් තමයි යන්නේ බං හරිද ඉතින් මචං මේ කරන්න දෙයක් නැහැ ඕන් මේ මට ආරංචි ආවේ දැන් මම බලලා ආවේ බං මේ දිනුගයත් එක්ක ගිහිල්ලා බලලා ආවේ මේ කූඩුවේ ඉන්නවා බං කන්නත් නැහැ කිය උන්ගේ කවුරුත් ආවෙත් නැල්ලු මේ ඉතින් කරන්න දෙයක් නැහැ මචං උඹලා ඉතියාටත් අද එන කතාවක් කිව්වේ හවස උඹත් ආශ්‍රය කරලානේ ඉතින් උඹලත් ඔයාට හවුල් වෙන්න දිනේ වයි ඉතින් අපි දන්නේ නැහැ ඕවා මේ ඒක නිසා මං ඉතින් මගේ යාළු පිට් එකට උඹට කියලා යන්න ආවේ බං අඩෝ සිරාට දා මන්නම් ඕම මගුලක් දන්නෙත් නෑ බං ඉතින් මේ නෑ බං ඉතින් අපි ආශ්‍රය කරාට ඉතින් බං ඕකා එහෙම කරේ නෑනේ උඹ කිව්වා නේද චන්ද්‍රේ හිරේ කියලා හිරේනේ ඒක තමයි මේ හරි බං මේ මටත් පණිවිඩේ ආවා උදේ මේ වරෙන් තේ එකක් එහෙම බීලා කතා කරමු වරෙන්කෝ වරෙන් තේ එකක් එහෙම බීලා කතා කරමු වරෙන් එන්නෝ චන්ද්‍රේ හිරේ කිව්වානේ ඒක තමයි මට ආරංචි ආවා ඒක තමයි තේ නම් බොණ්ඩක් බෑ බං ඉතින් කමන්නේ නැහැ ඉතින් අපි ඉතින් කරන උදව් වලට තේ එකක් හරි උඹලා දීපන් ඉතින් උඹලා ඉතින් සල්ලි දෙනවා කියලා තේ එකක් බොමු කවන්නේ තේ එකක් බොමු අර වරෙන්කෝ තේ එකක් එහෙම හදාගෙන අරන් වරෙන්කෝ තේනේ තේ ඉතින් මම හදාගෙන තේ එකක් හොඳ උඹට හොඳ තේ එකක් හදාගෙන මම පොඩ්ඩයි දාන්න මේ මතක් කරලා සීනි ටික වැඩිපුර දාපන් A few moments later. ඔයා කොමු තාම නෑනේ බුදු අම්මෝ අයියෝ ඇයි මට ගැහුවේ ඇයි මොකක්ද හේතුව ගැහුවේ මේ තෝ අද මරන්න වටින්නේ තෝ දැන් කිව්වා නේද තෝ කිව්වා නේද
චන්දරේ හිරේ කියලා. යකෝ චන්දරේ හිරේ නම් අර පාරේ යන්නේ තොපේ 100ද? ඈ තොපේ 100ද කියන්නකෝ. තොපේ 100ද? කතා කරන්නේ. චන්දරේනේ ඒනම් මං හිතන්නේ අනිවාර්යෙන් ඕකට ඇප හම්බෙලා. ඇප හම්බෙලා නැත්තම් මං ඕක දැන් මං පැයකට විතර කලින් දිනුකයක් ගිහිල්ලා බලලා ආපු එක නේද? ආයෙත් උඹට බොරු කියලා මම මොනා ගන්නද බං ඉතින්? ඇවිල්ලානේ. බැරි වෙලාවට උඹට ඔය ඇස් බැන්මක් වෙන්න බෑද පේන්නේ. නිකන් වාගේ නිකමට හිතෙන්නේ නැද්ද? හැබැයි ඇවිල්ලානේ. ඒර ඇප හම්බෙන්නේ නැතිව. ඇපනේ? ඇප ඒක තමයි ඇප හම්බෙලා වෙන්නේ නැති තමයි මාත් ඉතින් මාත් දන්නේ නැහැ නේ ඌ හිතේ කියලානේ. මගේ කන පලා ගන්න දු පල යන්න බල්ලා. පල මේ දැන් පල. තව එකක් ගන්න කලින් පලයන් යන්න. ඕ හරි බං රෙද්ද. උඹලට මොකුත් කියන්නත් බෑ මං නම් කියන්නේ බං ඕකට හැප හම්බෙලා බං. නැත්තම් බං මේ දැන් ටිකකට කලින් නේ අපි ගිහිල්ලා බත් එකකුත් දීලා ආවා. බත් එකකුත් දීලා. උඹට බොරු කියන්නේ මොකටද බං මං? බත් එකකුත් දීලා හරි කමන්නේ. මං යන්නම් එහෙනම්. අප්පට තව කියනවනේ මං ඉදපිය තොට දෙන්න. ඉදපිය. බුදු අම්මා බෑරකන් කාත් වීඩියෝ එකකට සපෝට්. හරි. මේ මුගෙන මොකක්ද